안녕하세요 여러분. hari අද අපේ ළමයි EPS topic පෙළපොතේ 19 වෙනි පාඩම තමයි කරන්න ඉන්නේ. 19 පාඩමේ චොම්බෝ කොටස තක්වල්හන් නල් මොග්නන් උම්සික් තක්වල්හන් නල් මොග්නන් උම්සික් කොරියාවේ විශේෂ දවස් වලට කන ආහාර ගැන තමයි අපි අද සාකච්ඡා කරන්නේ. බලමු. 한국 사람들이 특별한 날에 먹는 음식에는 무엇이 있을까요? 코리아노 자තිකයින් විශේෂ අවස්ථාවලදී කන කෑම බලමු. 한국 사람들이 코리아노 자තිකයින් 특별하다 විශේෂ දවස් 먹는 음식에는 කන කෑම මොනවද කියලා බලමු. මුලින්ම දෙන මියොග්ගුක්. හරි මියොග්ගුක්. මියොග්ගුක් කියන ළමයි මුහුදු ශාක වලින් හදන කෑමක්. එතකොට සෙන්ගිල් නල්. සෙන්ගිල් නල් කියන ළමයි උපන්දිනේ. සෙන්ගිල් නල් කියන්නේ උපන්දිනේ. මොක්නන් උන්සික් ඉන්ටේ උපන්දිනේට කන කෑමක් බැවින් සෝකෝගිනා. සෝකෝගි කියන්නේ හරක් මස් සහ මෙල්චි කියන හාල් මැස්ස. මෙල්චි කියන්නේ හාල් මැස්සන්. තෙන් කියන්නේ තෙන් කියන්නේ එතකොට තවත් දේවල් තවත් ද්‍රව්‍ය දානවා මේකට. හරි නොග්ගෝ දාලා ඔරේ කරයෝ. ඔරේ කියන්නේ ගොඩාක් වෙලා රත් කරලා කරයෝ මන්දන් කුක්මුරි. කුක්මුල් නෙමෙයි කුම්මුරි. මන්දන් කියන්නේ හදන කුම්මුරේ පුල්ලින් කියන්නේ පොංගවලා මියොග්ගුකල් කියන්නේ මියොග්ගුකල් නොග්ගෝ මුදු ශාක නොග්ගෝ කරින් කුකිම්නිදා පොංගවලා රත් කරපු වතුරට දාලා හදන කෑම කුකිම්නිදා. මේ පින්තූරේ තියෙන බලන්න මියොග්ගුක් හදපු විදිය. මියොග්ගුකල් වොල්ලේ. හරි මියොග්ගුකල් ऐत अतीते ओमनिका अगिरण ननन हुए अम्मला दारुवान बिही कलाට පස්සේ ओमनिका අගි කියන්නේ දරුවන් නනන් නත්තා කියන්නේ බිහි කරනවා. නත්තා කියන්නේ මොකද්ද? බිහි කරනවා. හුවේ කියන්නේ පස්සේ දරුවන් බිහි කරුවට පස්සේ මොක්නන් උම්සික් ඉම්නිදා අම්මලා දරුවන් බිහි කරාට පස්සේ කන කෑමක්. දැන් ළමයි මේ මියොග්ගුකල් වල තියෙන මොනවද? කැල්සියම් බහුලයි මේවේ. පෝෂ්‍ය පදාර්ථ බහුලයි. දැන් ලංකාවේ ගත්තොත් අපි ගොඩාක් මුහුදු ආහාර ගන්න බවක් එහෙම වෙන්නේ. මාළු විතරනේ අපි ආහාරයට ගන්න. කොරියාවේ එහෙම නෙමෙයි. මුහුදුවේ තියෙන දියසෙවල් ඉඳලා ආහාරයට ගන්නවා. හරි මට්ටි දැල්ලෝ ඉස්ස බූවල්ලෝ හැම දෙයක්ම ආහාරයට ගන්නවා. ඒ වගේම මේවා ශාක කොටස් බහුල වශයෙන් කොරියාව ආහාරයට ගන්නවා. එයාලට ලෙඩ අඩුයි. අපිට වැඩි ලෙඩ අඩුයි කොරියානු මිනිස්සුන්ට කැල්සියම් බහුලව ගන්නවා. එතකොට කරේසෝ කියන්නේ බැවින් සෙන්ගිරේ උපන්දිනේ මියොග්ගුකල් මොග්නන් ගොසන්. ඒ වගේම උපන්දිනේට මියොග්ගුකල් මොග්නන් කරේසෝ සෙන්ගිරේ මියොග්ගුකල් මොග්නන් ගොසන් නාආ චුසින් කියන්නේ නත්ත බිහි කරපු අම්මා වෙනුවෙන් ඔමනි ඒ උන්හ්‍යෝ ගෞරව කිරීමක් වශයෙන් ඉන්හ්‍යෝරල් 기억하고 සිහි කිරීම සඳහා කම්සහන්තානන් ස්තුති කිරීමට ඉමි කියන්නේ මේ අදහස. ඉමි කියන්නේ මොකද්ද? අදහස කජිකෝ ඉසුම්නිදා. රැගෙන යනවා. ඒ කියන්නේ මොකද්ද? අම්මට ගෞරව කිරීමක් විදිහට සම්ප්‍රදායෙන් ආපු මියොග්ගුකල් කන එක අදටත් උපන්දිනේ අපි කරන්නේ අම්මට ගෞරව කිරීමක් විදිහට තමයි මියොග්ගුකල් ආහාරයට ගන්නෙ. ඒ වගේම ළමයි මේ පොතේ නැති දෙයක් මම ඔයාලට සඳහන් කරන්න. දැන් අවස්ථා කීපයකදී අපි මියොග්ගුකල් කනමනද? එකක් අම්මලා දරුවන් බිහි කරාට පස්සේ අපි මියොග්ගුකල් කනවා. ඒ වගේම උපන්දිනේට අපි මියොග්ගුකල් ආහාර ගන්න. ඒකට අවස්ථා දෙකයි. හැබැයි ළමයි මියොග්ගුකල් කන්න නැති අවස්ථාවක් තියෙනවා. මොකද්ද? විභාගයට යනවනේ ඔයගොල්ලෝ. සිහොම් හල්තේ මියොග්ගුකල් අන්මොක්තා. හරි. දැන් ඒක කොරියාවේ තියෙන මේ
බැඳිලා තියෙන සංස්කෘතියට බැඳිලා තියෙන ලොකු අදහසක් තමයි. අපි කියමු ළමයි විශ්වවිද්‍යාලය යන ළමයි නම් අපි කවුරු හරි යාළුවෙක් එහෙම කිව්වොත් චිංගෝ එවනන්න මචං අද මිය ගුගල් කාලේ යමද කියලා. ඒතර ලොකු රණ්ඩුවක්. මොනවා මිය ගුගල් කන්නේ. ඇයි මිය ගුගල් කියන ඉස්සල සුළු කෑමක්. මේක තොරෝචිදා. ඒ කියන්නේ ඉස්සල වැටෙන ඇද වැටෙනවා කියන අදහස තමයි මිය ගුගල් වල තියෙන්නේ. එහෙනම් විභාගයට යන අවස්ථාවේදී සියොම් හල්තේ මිය ගුගල් අන්මුක්තා. ළමයි අපි ඊළඟට බලන්නේ කෑම අතර සම්ගේතං තොප්ගෝ සුප්හන් උණුසුම් තෙතමනය යොරම් කියන්නේ ග්‍රීෂ්ම කාලය අතරේ කජං වඩා තොවුන් උණුසුම් පොක්නල් කියන්නේ මේ නමක් පොක්නල් කියන්නේ ග්‍රීෂ්ම කාලේ තියෙන වඩාත්ම රස්නේ දවස් 3ක් 4ක් තියෙනවා අන්න ඒකටත් කියන පොක්නල් කියලා. හරි. ඒ අධික රස්නේ තියෙන දින තුනට කියන පොක්නල්. මොක්නල් නිම්සික් ඉන්නිදා. දැන් අපිට හිතන්න බලන්න මෙහෙම නේද? රස්නේ කාලෙට උණුසුම් කෑම කන්නේ මොකටද කියලා. නේද? අධික ග්‍රීෂ්ම කාලය කියන්නේ දහඩිය වැగిරෙන ගොඩාක් වැඩ කරගන්න බැරි හිම් අපේ ශක්තිය නැති දවස් ටික. ඒක උණුසුම් අපිට කොරියාවට ගිය ගමන් ගොඩාක් රස්නේ දවසේ ඒගොල්ලෝ ලිප පිටිමයි ගේන්නේ. ගින්දර දදා ගේන්නේ මේ සුප් එක. හරි සංගෙත්තන් එක. එතකොට බලන්න සංගෙත්තන්ගෙන් තොග්ගෝ ගොඩාක් රස්නේ සුප්පන් යොරම් එකේ සුප්පන් තෙතමන එක කියන එක තියෙනවා. ඊට යොරම් චුම් ග්‍රීෂ්ම කාලය අතරේ කජන් තෝන් ගොඩාක් රස්නේ දවස් වලට පොක්නල්. ඒකට කියන පොක්නල් කියලා මොක්න නිම්සික් නිදා. ඒක ගොඩාක් රස්නේ කාලයට කන කෑමක් තමයි සංගෙත්තන්. ඒක මතක තියාගන්න. සංගෙත්තන් ඔරින්ටක් ඒ කියන්නේ තරුණ කුකුල්ලෝ තමයි ඔරින්ටක් කියන්නේ. බලන්න මේ ඔරින් හරි තරුණ කුකුල් සාමාන්‍ය කුකුලෝ තගේ ඉන්සම් ඉනා මම මේ ඉන්සම් කියන්නේ මලං ඉස්සෙල්ලා දුන්නා පෙන්නන්න දෙන්නේ ඒක ඖෂධ පැලෑටියක් කොරියාවේ මේ ලෝකෙම තියෙන ඉන්සම් කියන පැලෑටිය ඖෂධ වලින් ගොඩාක් වටිනා ශාක පැලෑටියක් තමයි මේ ඉන්සම් කියන්නේ. ඔයාලා හිතන්න සාමාන්‍යයෙන් පොඩි පුංචි රාබු අලයක් වගේ දිගට හැඩයක් තියෙන ශාකයක් තමයි ඉන්සම් කියන්නේ. පොළෙන් උදුරලා ගන්න එකක්. ඔය කැරට් වල වගේ. ඒක සුදු පාටයි. ඒක ඉන්සම්. එතකොට තක්කෝ කියවට මොනවද දාන්නේ? ඉන්සම් දානවා. ඔය චප්සල් කියන ළමයි ඇලෙන සුළු සහල් වර්ගයක්. චප්සල් පම් ඔයාලට පම් නම් පෙන්වන්න පුළුවන්. මේ තියෙන්නේ මේ ටොප්බුක් එකට දාන ඖෂධ වර්ගයක් මේක. මේ තියෙන යාළගේ කැලෙන් ගත්තු ඒ ඖෂධ වර්ග. මේක තියෙන ළමයි මේ ඒත් දැන්න මේ පැකට් එක කැඩුවත් සවුත් වෙන නිසා මම කඩන්නේ. බලන්න. ඔය තියෙන්නේ මෙන්න මේ ඇට වර්ග. මේක නිකන් රට ඉන්දිය ඇටයක් හා සමාන. ඔයාලා ගියාම කොරියාවේ කම්පැනි ඉස්සරහා මේ ගස් තියෙනවා. වෙරළු ගෙඩියක් හා විතර ඇති. මේක ඉදුණාම රට ඉන්දිය වගේම තමයි රට ඉන්දිය වගේ රස නැහැ. නමුත් අමුයෙන් කන්න පුළුවන්. හරි. ඒවත් දානවා මේ සංගෙත්තන් වලට. කොරියාව කියන්නේ ඖෂධ වලින්ම කෑම ගොඩාක් ඖෂධ හා සම්බන්ධව තමයි කෑම හදන්නේ. එතකොට අපි කියවන්නේ ඔරින් තගේ. හරි තරුණ කුකුල්ලෝ ඉන්සම් සහ චප්සල් කියන්නේ එතකොට ඇලෙන සුළු බත් වර්ගයක්. පම් කිව්වේ දැන් මම පෙන්නුවා පම්. මානල් සුදු ලුණු කච්චි එකට කොංගන් කියන ළමයි ශරීර සෞඛ්‍යයට චූන් හොඳ ශරීර සෞඛ්‍යයට වැදගත් වෙන හොඳ චෙරියු අමුද්‍රව්‍ය කියන්නේ අමුද්‍රව්‍ය නොග්ගෝ දමලා පුක්කරින් හොඳට නටවලා පුක්කරින් කියන්නේ හොඳට නටවලා හදන කෑම උම්සික් ඉම්නිදා බලන්න යොරමේ කියන්නේ ග්‍රීෂ්ම කාලේ තමල් මණි හරියෝ ග්‍රීෂ්ම කාලේ ළමයි දහඩිය වැగిරෙනවා අපේ ඇඳුම් ඇඳගෙන ඉන්නත් බෑ සීතල කාලේ අපි ලොකු අපිට සීතලට ගැලපෙන ඇඳුම් ඇඳලා රස්නේ කාලේට වැඩ කම්පැනි වල වැඩ කරලා යකඩ කම්පැනි වල ටිකක් රස්නේ වැඩි. ඒතකොට යොරමේ තමල් මණි හරියෝ කියන්නේ දහඩිය වැగిරෙනකොට
කියුනි මෙතන කියන්නේ කියුනි කියන්නේ කාලගුණයට හා සම්බන්ධ වචන නෙමෙයි. මෙතන කියුනි කියන්නේ ශක්තිය. හරි. යොරමේ තමල් මනි හරියෝ කියුනි ඔබ්සල්ටේ හිම් ශක්තිය නැති විට සංගෙත්තංගල් මොගමයන් සංගෙත්තං කියන කෑම කෑවහම මේ කුකුල් සම්පූර්ණ කුකුලෙක් අපිට ගන්න ඕන. අපි ගෙදරදී කුකුලෙක් කී දෙනෙක් එක්කද කන්නේ? දැන් අපිට කොරියාවේදී තනි කුකුලෙක් කන්න ඕන. අපි මේකට තව බතුත් දෙනවා. එතකොට කියුනි ඔබ්සල්ටේජ් ශක්තිය නැති විට සංගෙත්තංගල් මොගමයන් සේහිමි කියන ළමයි නව ජවය සේහිමි නම් නිදා. ඔයාලට සංගීතයෙන් මෙන්න මේ වගේ උපකරණ තමයි සංගීතයෙන් එක හම්බ වෙන්නේ. බලන්න එහා සමානයි. මේක තමයි ඔයාලට කුකුලෙක් දෙන්නේ. එතකොට කුකුලව ඒක ඇතුළේ බත් දාලා තියෙනවා, තා ඖෂධ දාලා තියෙනවා. ඔක වටේ පිරෙන්න ඖෂධ පැලෑටි එම තියෙනවා. ඒක හරියම වටින මේ කෑම කෑවම හොඳ ශක්තියක් ඇඟට එනවා. එතකොට රස්නේ කාලේ මේ රස්නේ කෑම ගන්න. මේක උණු උණුවෙන් හම්බ වෙන්නේ. දැන් අපි කියනවා ණයක් කෑවම අපි අහලා තියෙනවා ණයට හා සමාන විෂක් තමයි අපිට ශරීරගත කරන්නේ. එහෙමනම් රස්නේ පරාද කරන්න රස්නේ එහෙම සංයෝජනය කරනවා කියලා තමයි අපි අහලා තියෙන්නේ. එහෙම වෙන්නේ නැති කියලා අපි හිතනවා. එනවා තමයි සංගීතං කියන්නේ ඔන්න වගේ කෑමක්. තමයි අපි ඊළඟට බලන්නේ තොග්ගුකන් සොල්නාල් අචිමේ ඔන් කජෝකි තොල්ලෝ අංජා මොක්නන් උම්සික් ඉන්නිදා. ඒ කියන්නේ ළමයි සොල්නාල් වලට පවුලේ ඔක්කොම එකට වාඩි වෙලා කන කෑමක් තමයි මොනවද තොග්ගු කරන්න. තොග්ගුකන් සොල්නාල් අචිමේ අවුරුද්දේ උදේ පාන්දර ඔන් කජොකි සියලුම පවුලේ අය සමග තොල්ලෝ අංජාසෝ වටේට වාඩි වෙලා මොක්නන් උම්සිකින්ද කන කෑමක්. තොග්ගුකන් සෝකෝගි හරක් මස් ම්‍යොල්චි හාල් නැස්සන් තෙංගල් තවත් ඒ වගේ ද්‍රව්‍ය නොග්ගෝ දමලා ඔරේ කරයෝ ගොඩාක් වෙලා නටවල රත් කරලා මන්දනන් කුක් මුරේ කුක් වතුර හින්ටොක් කියලා මේ හින්ටොක් සුදු පාට තොක් කියන්නේ මේ වගේ ගත්තොත් මේ වගේ ප්‍රමාණයක් දිගට තියෙනවා. එහෙම හදන්නේ ඒවා කෑලි මෙහෙම කපලා තමයි මේ විදිහට තොක් එක හදන්නේ මේ කෑම. හින්ටොක් කියන්නේ සුදු පාට. හරි. නොග්ගෝ කරින් තාම් ඊට පස්සේ මේ රත් කරාට පස්සේ කරින් තාම් කේරාන්. හරි. කේරාන් කියලාම බිත්තර චින්දන් ඉනා. කියන්නේ බිත්තර ඔම්ලට් එක වගේ ලස්සනට දාලා මේක හතරස් තැටි එක දාලා මේක හීනියට සියුම්ම කපනවා. හරි. ලස්සන හීනියට කපලා චින්දන් ඉනා මෙතින් කේරාන් ඒ විදිහට ලස්සනට කපලා හීනියට දානවා. කිම් දානවා. කිම් කියන්නේ මුහුදු දියසෙල් වලින් හදන කෑම වර්ගයක්. මේ බත් කනට ගන්න දෙයක්. ඒක නිකන් පපඩම් වගේ හරි සියුම් විදිහට හදන්නේ. දියසෙල් වලින් හදන්නේ. ඒකට කිම් දානවා මේ ටොක් එකට. පා කියන්නේ ලීස් නේද? ලීස් දානවා. මේක ලීස් සමහර ද්‍රව්‍ය මේක පෙන් වලට දාලා නැහැ. මෙතන කිව්වට තුංගල් ඔල්ලෝ මොග්නන් තුංගල් උඩට දාලා. හරි ටොක් එක උඩට දාලා මොග්නන් ඉන්සික් ඉන්නදා. කන කෑමක්. හංගුක් සරම්දරන් කියන්නේ කොරියානු ජාතිකයින් තොග්ගුක මොගොමයන්සෝ කොරියානු ජාතිකයින් තොක් කෑවට පස්සේ සෙහෙ ඉන්සාරන් අලුත් අවුරුද්දේ සෙහෙ සිජක්කල්තේ අලුත් අවුරුද්ද ආරම්භයත් සමගම කින්නයම සිහි කිරීම සඳහා සොරෝ කියන්නේ එකිනෙකා තොක්තම් කියන්නේ හොඳ වචන. මම අපි කියන්නේ සුබ අලුත් අවුරුද්දක් කියලා කියනවනේ. එහෙම කියලා මේ අවුරුද්ද ජය වේවා සාර්ථක වෙන්න වැඩියෙන් සල්ලි හම්බ කරන්න පුළුවන් ඒ හොඳ ප්‍රාර්ථනා කරන්න. ඒකම කරන කොරියාවේ මේ අලුත් අවුරුද්දට කියන්නේ මොකද්ද? තොග්ගුගල් චුග පසුම්නිදා. තොක්තමල් චුග පසුම්නිදා. ඒ කියන්නේ අන්‍යම් හසයෝ කියන එක ඒගොල්ලෝ කියන්නේ සෙහෙබොක් මනි පදසයෝ සුබ අලුත් අවුරුද්දක්. කොංගන් හගෝ ඔරේ සසයෝ හරාබජි කොංගන් හගේ ඔරේ සසයෝ චල් චිනසයෝ අන්න ඒ වගේ හොඳ වචන තෝන් මනි පොල්ගෝ ඔල්ලේ තෝන් මනි පොල්ගෝ එම කියනවා. එතකෙන් ගොඩාක් සල්ලි හොයන්න පුළුවන් වෙයි.
එතකොට ළමයි හොඳ වචන කතා කරන තොක් තමයි චුගෝ පසුම්නිදා. හරි සෙහෙ sejak kinyam hamian soro tok tamal චුගෝ පසුම්නිදා. ඔව් එදා අපි කතා කරා ළමයි අද එතකොට මොනවද? මියොග්ගු සංගීතං තොග්ගු කොරියාවේ ප්‍රධාන ආහාර විශේෂ අවස්ථාවල භාවිත කරන ආහාර වර්ග. එන ළමයි මේවා මේ විදිහට තේරුම් ගන්න අපි ඉදිරි පාඩමකදී හමු වෙමු නේද? එහෙමනම් සියලු දෙනාට අන්‍යෝන්‍ය කසයෝ